සුබ දවසක් කියලා පිළිගන්නවා 2025-26 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියලා මේ වෙද්දි ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න නංගිලා මල්ලිලා සීලම දෙනාම අද මේ වීඩියෝ එකනොත් ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන දිනේ ගැන අපිට ලැබුණු සහ නාලිකා කිහිපයකින් වාර්තා වුණු තොරතුරු ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දෙයකටම කලින් මම ඔයාලට පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම් සහ ඒක මතක් කිරීමකටත් වඩා දැනුවත් කිරීමක්. දැන් නංගිලා මල්ලා ප්‍රතිඵල ඔයාලට පේනවා දිනෙන් දින කල් යනවා. තොරතුරු වාර්තා වෙන්නේ කල් යනවා කියලා. එතකොට මේ වාර්තා වෙන ගානට අපේ විහිළු කොල්ල YouTube channel එකෙන් ඔයාලට දවස ගානේ මේ විදිහට වීඩියෝස් දාලා අප්ඩේට් දෙනවා. ඉතින් අපි විශ්වාස කට්ටිය ওই වීඩියෝ එක බලලා අපිට හොඳ රිකමෙන්ඩ්ස් දෙනවා. එතකොට දැන් ඒක නොදන්න පිරිසක් ඒ කියන්නේ සමහරු හිතනවා මේවට views ගන්න තමයි මේ දේවල් කරන්නේ, subscribe වැඩි කරගන්න මේ දේවල් කරන්නේ. එහෙම හිතන පිරිසක් ඉන්නවනේ. එතකොට ඒ හිතන පිරිසත් එක්ක මේ වීඩියෝ එක දැන් දවස ගානේ අපිට මේ විදිහට වීඩියෝස් දාලා මේක කරන්න අමාරු වෙන නිසා මම ඔයාලට මීට දින කිහිපයකට කලින් WhatsApp group හදලා දුන්නා. ඒකේ පළවෙනි group එකේ 1000 පිරුණා, දෙවෙනි එකේ 1000 පිරුණා, දැන් තුන්වෙනි එකේ 200 ගාණක් ඉන්නවා. ඒතර සමස්තය ගත්තාන් පස්සේ 2200ක පිරිසක් වගේ ඉන්නවා WhatsApp group තුනේ. එතකොට ඒ එකතු වෙන්නේ අපේ විශ්වාස කට්ටිය සහ අපේ තොරතුරු සත්‍ය කියලා හිතන කට්ටියනේ. එතකොට නංගිලා මල්ලා මින් ඉදිරියට අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ ඉඳලා දැන් මේ දාන්නේ අන්තිම වීඩියෝ එක සාමාන්‍ය පෙළ ගැන. ඉස්සරහ වීඩියෝස් මම දාන්නේ unlisted link විදිහට. ඒ කියන්නේ මෙතනින් එහාට ඔයාලගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දිනේ ගැන මම public videos දාන්නේ නැහැ නංගිලා මල්ලා. මොකද එතකොට සමහරව කියනවා මේවා views ගන්න කරන වැඩ කියලා. අර අවශ්‍යම 2200ක් වගේ එකතු වෙන පිරිසට තමයි මෙතනින් එහාට වීඩියෝස් දාන්නේ. ඒ කියන්නේ YouTube එකට unlisted තමයි මම වීඩියෝ එක දාන්නේ. දාලා ඒකේ link එකක් තමයි ඔයාලගේ group වලට දෙන්නේ මම. එතකොට ඔයාලට පුළුවන් මේ group එකේ ඉන්න අයට මේ වීඩියෝ එක බලලා අප්ඩේට් එක දිනපතා ලබා ගන්න. මොකද පබ්ලික් කරන්න ගියොත් චෝදනා ගොඩක්ම එල්ල වෙන නිසා. එතකොට මේ වෙද්දි අපේ තුන්වෙනි group එක තමයි ඕපන් වෙලා තියෙන්නේ. ඒකට තමයි ඔයාලට එන්න පුළුවන් ඉඩ තියෙන්නේ. පළවෙනි එකට එන්නත් බෑ, දෙවෙනි එකට එන්නත් බෑ. ඒ දෙකම full. තුන්වෙනි group එකේ link එක පළවෙනි comment එකේ දාලා තියන්නම්. අවශ්‍ය කට්ටියට අපේ channel එකෙන් තොරතුරු අවශ්‍ය කට්ටියට පුළුවන් මේ group එකට එකතු වෙන්න. මොකද group එක හරහා තමයි ඉදිරියට තොරතුරු හුවමාරු වෙන්නේ. මේ විදිහට public videos වැටෙනවා අඩු වේවි. අවශ්‍යම දෙයක් තිබුණොත් ඇරෙන්න තමයි මේ විදිහට දාන්නේ. නැතුව දිනපතා වීඩියෝස් මම මේ විදිහට පබ්ලික් දාන්නේ නැහැ නංගිලා මල්ලා. ඒක මම ඔයාලට මතක් කරන් තමයි මුලින්ම කිව්වේ අර දැනුවත් කිරීමක් තියෙනවා කියලා. හරි එහෙනම් අපි දැන් යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එක කියන්නේ අද මේ වෙද්දි රූපවාහිනිය ජාතික රූපවාහිනියෙන් දාලා තියෙනවා ඔයාලගේ ප්‍රතිඵල මේ සතියේ අන්තිමට නිකුත් කරනවා කියලා. ඒ කියන්නේ සතිය අන්තයේ. ඒ වගේම දෙරණ අරුණ කියන පුවත්පතෙත් දාලා තියෙනවා ඔයාලගේ ප්‍රතිඵල සතිය අන්තයේදී නිකුත් කරනවා කියලා. තව මීට එහා තොරතුරු මාධ්‍ය දෙන කීපයකම මේක වාර්තා කරලා තිනවා. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රතිඵල මේ සතියේ අන්තිමට නිකුත් කරනවා කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ නංගිලා මල්ලිලා. මම ඔයාලට දෙරණ අරුණ එකේ දාලා තියෙන එක මේ විදිහට පෙන්නන්නම්. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙම සතියේ අන්තයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය. ඉතින් එන්නේ මේ විදිහට අරුණ පුවත්පතේ වෙබ්සයිට් එකේ මෙන්න මේක දාලා තිනවා. ඒක වෙබ්සයිට් එකට ගියොත් බලා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනී FB page එකෙත් මෙන්න මේ විදිහට දාලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ජාතික රූපවාහිනී FB page එකේ දාලා තියෙන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයේ ප්‍රතිඵල මේ සතිය අවසානයේදී නිකුත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය වෙනත් කටයුතු මේ දිනෙහි සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඔන්න ඔය විදිහට යාලා ජාතික රූපවාහිනී page එකෙත් දාලා තියෙනවා. ඔයාලට මේක බලන්න පුළුවන් හැකියාව තියෙනවා හැම එකටම ගියන් පස්සේ. එතකොට නංගිලා මල්ලිලා දැන් ඊයේ සති දෙකකින් කල් යනවා කියප එක අද මේ වෙද්දි මේ සතිය අන්තිමට නිකුත් කරනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම exam department එකට කෝල් කරායන් පස්සේ සමහර වෙලාවට යාලා කියනවා 20 වගේ වෙද්දිත් ප්‍රතිඵල නිකුත් කරනවා කියලා. ඒකත් මේ වෙද්දී ආරංචි වෙලා තියෙනවා. එතකොට නංගිලා මල්ලා ඔයාලගේ ප්‍රතිඵල ගැන මම මේ වීඩියෝ එක ඔස්සේ ඔයාලට රෙකමන්ඩ් කරන දින ටික තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන දිනයන් ටික තමයි 18 19 20. ඔන්න ඔය දවස් 3ේදී ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙයි කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න කැමතියි. ඉතින් ඒක විශ්වාස කට්ටියට පුළුවන් විශ්වාස කරන්න. ඒ වගේ මම daily updates දෙනවා. හැබැයි දෙන්නේ අර කිව්ව විදිහට unlisted වීඩියෝ දාලා තමයි දෙන්නේ. ඉතින් ඒක අවශ්‍ය කට්ටියට පුළුවන් අපේ තුන්වෙනි group එක තාම එන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට. ඒකට 800 ගානකට වගේ තව ඉන්න පුළුවන්. ඒකට ඔයාලා එකතු වෙන නංගිලා මල්ලිලා. ඉතින් අද වීඩියෝ එකෙන් ওই ටික තමයි කියන්න සහ ඔයාලට දැනුවත් කරන්න ඕනේ. ඔයාලගේ ප්‍රතිඵල මේ සතිය අන්තිමට නිකුත් වෙනවා කියලා මේ වෙද්දී ලැබිලා තියෙනවා ආරංචි. එතකොට 18 19 20 කියන දවස් තුන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ දවස් තුනේදී ප්‍රතිඵල නිකුත් වෙවි. 16 17 බය වෙන්න දෙයක් නැහැ. ඒකේ ගැටලුවක් නැහැ. ඒක පොඩ්ඩක් ওই විදිහටම ඉන්න ඉවසලා හිටියා වගේම. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. ඔයාලා හැමෝටම ඒ නවයක ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.